සුද්ධි එන්නකො චුට්ටා. ඇයි තාත්තා? කඩේට ගිහින් එන්න බැයි චුට්ටා. ඇයි තාත්තා මං කඩේ යන්නේ? බණිත් කිරියක් අතරන් එන්නකො කන්න. හා. බණිත් දෙකක් අරන් එන්න ගිහිල්ලා. හා. බලාගෙන යන්නේ ලෙස්සනවා ඈ. අනේ සුද්ධි කොහෙද ගියේ? තාත්තා මට කඩේට යන්න කිව්වා. ඔයා මට කියන්නේ නැතුව තනියෙන් කඩේ ගියාද? කොහොම කඩේ යනවද ගෑනු ළමයි තනියෙන්? මට බනින්න එපා අම්මා තාත්තනේ ඉතින් කඩේ යන්න කිව්වේ. අම්මා තරහ ගන්න නැතුව මටයි තාත්තටයි ලෝකෙන් කෑමක් කඩන්නකෝ අනේ. ඔයා එක්ක නම් තරහ ගන්නෑ මං තාත්තව නම් අල්ල ගන්නම් අද. අම්මා ඉස්සරවම සීනි කැමරා කරන්න දාන්නේ. ඔව් අපි සීනි ටිකක් කැරමල් කරන් ඉමුකෝ. අම්මා මම කොටේට කරකන්න. හා පරිස්සමෙන් කරගන්න. උම කලබලෙට බෑ. මෙන්න මෙහෙම එන්නේට ගන්න ඕනේ. දැක්කද? හා. අනම කට්ටක්. අපි කයින් කරමු. කට්ටත් වැටුණා. හරි. කට්ටක් වැටි බලාගෙන. හරි ආ පරිස්සමට කඩන්නම්කෝ අපි. කට්ටක් එකක්ද? නෑ. අම්මා මේ සෑන්ඩි දෙකක් විතර දාන්නද? සීනි මේ සෑන්දි 4ක් විතර දාන්න වෙනවා පුතේ. මේ ටිකක් දාන්නකො කඩලා අපි මේ ටික බෙන්ඩර් කරගන්න ඕනේ. ලුණු චුට්ටකුත් දාන්න පුතේ. හා. අම්මා මෙව බෙන්ඩර් කරන්නද යන්නේ? ඔව් මේ ටික හොඳට බෙන්ඩර් කරගමුකෝ අපි. අම්මා මන් දාන්නම්. පරිස්සමෙන්. පෙන ටික පෙරනවද? ඔව් පෙන ටික පෙරලා ගමු අපි. අම්මා මේ ටික ස්ටීම් කරන්නද යන්නේ? ඔව් අපි මේක ස්ටීම් කරමු. තව පෙන ටිකක් තියනවද? ඔව් ඒ චුට්ටක් අයින් කරලා ස්ටීම් කරගමු. කිචන් ටවල් එකකුත් ගන්න අපිට රයිස් කුකර් එකේ මූඩිය වහගන්න. අම්මා මේක ගොඩක් කරලා යනවද? නෑ පුතේ විනාඩි 40ක් විතර යනවා. නැත්තේත් නෑ තින්නේ. ඔය ටික වෙලාව ඉන්න පුළුවන්. අපිට අක්කල් හදලා ගමුකෝ. ඔන්න පුඩින් එක හරි. හරි. හරි අපි මේක දැන් නිවෙන්න ටිකක් තියලා ඊට පස්සේ කපලා ගමු. හා. අම්මා ඔක කපන්නද මේ? ඔව් මේක අපි අනිත් පැත්ත හරව ගමුකෝ. හා. අම්මා තාත්තටත් අපි දීලාද කන්නේ? ඔව් ඉතින් මම ඔය පොඩ්ඩක් කෑ ගැහුවට එයාට දෙන්න නැතුව කන්න බෑනේ. අම්මා තාත්තවත් මං අඩ ගහගෙන එන්නද? හරි ඔයා තාත්තවත් එක්කන් එන්නකෝ මම මේක කපනකම්. හා. ඉන්නකෝ මං එක්කන් එන්න. මෙන්න අපේ බනිස් පුඩින් එක.